මගේ යාළුවෝ හැමෝම සනීපෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් අදත් මම ඔයාලට ප්‍රීමියර් එක අරගෙන ආවේ අලුත්ම අත්දැකීමක්. ඊට කලින් මම කැමති ඔයාලට මගේ වීඩියෝස් හරහා ඔයාලට කියලා දුන්නු පාඩම් මාලාවන් ටික නැවතත් මතක් කරන්න. ඉතින් මම ඔයාලට කොහොමද ප්‍රීමියර් එකක ඉන්ටර්ෆේස් එක, ඒ වගේම ප්‍රීමියර් එකකට අපි ඉම්පෝර්ට් කරන වීඩියෝ ක්ලිප් එකක් අපිට ඕන විදිහට කපලා මැනේජ් කරගෙන ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හදන්න කියලාත් මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම ඒ වීඩියෝස් වලට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරන විදිය, ඒ වගේම ඇනිමේෂන්ස් ඇඩ් කරන විදිය, ඉෆෙක්ට්ස් දාන විදිය, මේ හැමදේම මම ඔයාලට කියලා දුන්නා. ඉතින් අදත් ඒ වගේ අලුත් දෙයක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ තමයි ප්‍රීමියර් එකකට අපි දාන ඉමේජ් එකක හරි වීඩියෝ ක්ලිප් එකක හරි කලර්ස් කොහොමද වෙනස් කරන්න කියන එක. ඉතින් ඔයාලට මේ ඉන්ටර්ෆේස් එකේ පේනවා මම ප්‍රීමියර් එකට ඉම්පෝර්ට් කරගෙන තියෙනවා ඉමේජ් එකක්. අපි බලමු මේ ඉමේජ් එකේ කලර්ස් කොහොමද චේන්ජ් කරන්න කියලා. කලර්ස් වෙනස් කරන්න යන නිසා අපි යන්න ඕනේ කලර්ස් කියන පැනල් එකට. හැබැයි ඊට කලින් අපි අපේ මේ ටයිම් ලයින් එකේ තියෙන මෙන්න මේ සෝස් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒක සිලෙක්ට් කරාට පස්සේ තමයි අපි කලර්ස් කියන පැනල් එකට යන්නේ. හරි. එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා පැනල් එකක් ඕපන් වෙලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතන පේනවා මෙන්න මේ විදිහට කලර්ස් පොඩි පැනල් එකක් තියෙනවා. ඉතින් මම ඒකේ තෝරලා තියෙන කලර්ස් එකේ නම තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් ඒක යටතේ මේ තියෙන ඉෆෙක්ට්ස් ටික තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇරෝස් දෙකක් තියෙනවා. මෙතන හයිඩ් කරලා පෙන්නන්නේ අපි දැන් ඉන්න ඉමේජ් එකේ තියෙන ඔරිජිනල් කලර්ස් එක. ඉතින් මම මේ තියෙන ඇරෝ එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මෙතන කලර්ස් එක චේන්ජ් වුණා. ඒ කලර්ස් එක තමයි මේ තියෙන්නේ. මේ කලර්ස් එකේ නම තියෙන කලර්ස් එක තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මම ඒක එක සැරයක් ක්ලික් කරනවා. right. මම ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මගේ කලින් තිබ්බ ඔරිජිනල්ස් ඉමේජ් එකේ කලර් එක වෙනස් වුණා. ඒ වගේම මෙන්න මේ කලර් එක තමයි මෙතනට ඇඩ් වුනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ කලර්ස් එකේ තව වෙනස්කම් ටිකක් කරගන්න. ඔයාලට පේනව නේද මෙතන පොඩි ටූල්ස් කිහිපයක් තියෙනවා. මෙන්න මේ සර්කල්ස් වලින් අපිට මේ ඉමේජ් එකේ කලර්ස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මම මේ පළවෙනියටම තියෙන එක මේ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මෙතන sharpen කියලා ඔප්ෂන් එක. මම ඒක මෙන්න මේ විදිහට මේ පැත්තට අරගෙන එනවා. ඒ ඔප්ෂන් එකත් මෙන්න මේ විදිහට මෙතනට අරගෙන එනවා. right. ඔන්න ඔය විදිහට අපිට මේකේ කලර්ස් එක වෙනස්කම් කරන්න පුළුවන් ඔප්ෂන් කීපයක් මෙතන පෙන්නලා තියෙනවා. මම ඒකේ color wheels and match කියන එක සිලෙක්ට් කරනවා. ඒක යටතේත් අපිට තියෙනවා ඔප්ෂන් කීපයක්. ඔයාලට පේනවා මෙතන color circles 3ක් තියෙනවා. ඉතින් මේ රවුන්ඩ් වෙනනත් අපිට පුළුවන් ඉමේජ් එකක කලර් වෙනස් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ප්‍රීමියර් පාවිච්චි කරලා ඉමේජ් එකක කලර්ස් චේන්ජ් කරගන්නේ. ඉතින් මම හිතනවා අදම ඔයාලට අරගෙන අපු මේ අලුත් දෙය හොඳින්ම තේරෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ දවසෙත් මම ඔයාලට අලුත් දෙයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලත් ඒ බලාපොරොත්තු ඇතුව ඊළඟ දවසේ මගෙත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.